අර ඔයාලා හැමෝම මගේ channel එකට එපා. Welcome back to my YouTube channel. මගේ නම චමාල්කා සෙවුනි. ඔයාලා හැමෝම මගේ Q&A vlog එකට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම කියන්න ඕනේ මගේ channel එකට 50000ක් subscribersලා එකතු වුණා. ඉතින් මාව subscribe කරපු නොකරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මාව subscribe කරලා නැත්නම් චමාල්කා සෙවුනි මගේ channel එකට ගිහිල්ලා මාව subscribe කරන්න. ඉතින් මම පෙරේදද කොහෙද පෝස්ට් එකක් දාලා තිබ්බා ඔයාලට ඕන ප්‍රශ්නයක් අහන්න මම හැම ප්‍රශ්නෙටම උත්තර දෙනවා කියලා. ඉතින් අද ආවේ මම ඔයාලා අහපු ඒ හැම ප්‍රශ්නෙටම උත්තර අරගෙන. මුලින්ම මම කියනවානේ මම YouTube partner කෙනෙක් උනේ පෙබරවාරි මාසේ. මට දින හරියට මතක නැහැ. කොහොමද හදාගන්න කියලාත් මම හරියටම දැනගෙන හිටියේ නෑ. මම YouTube පටන් ගත්තේ කියන්නේ YouTube channel එකක් හැද්දේ 2022 වර්ෂයේ. නමුත් මම හරියටම වීඩියෝස් දාලා එහෙම අර දිගටම පවත්වාගෙන යන්න පටන් ගත්තේ සැප්තැම්බර් මාසේ. ඉතින් මට පෙබරවාරි මාසේ වෙනකොට YouTube partner කෙනෙක් වෙන්න පුළුවන් වුණා. කොහොම හරි මම දන්නේ නැහැ. ඊට පස්සේ මම කොහොම හරි Gemini ගහලා තමයි AdSense ගිණුම හදාගන්න විදිහ හරියටම දැනගත්තේ මහන්සි. ඒකට එහෙම AdSense ගිණුමක් හදාගන්න ඕන නම් YouTube Gemini වලට ගිහිල්ලා Gemini වලට කියන්න මම YouTube partner කෙනෙක් වුණා. මට මේ AdSense ගිණුමක් හදාගන්න ඕනේ කියලා. එතකොට එයා පිළිවෙලට අපේ steps ටික හදන්න ඕන විදිහ එයා හදලා දෙනවා. හරි ඉතින් දැන් වැඩි කතා නොකර මම ඔයාලා අහලා තිබ්බ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. මුලින්ම ඉඳන්ම යන්නම්කෝ. මිහිඳු රත්නායක අහලා තිබ්බා නම වයස කොහොමද වීඩියෝ එඩිට් කරන්නේ? ස්ටුඩියෝ එකක් තියනවද? ගම කොහෙද? සහෝදර සහෝදරිය ඉන්නවද කියලා. මම ප්‍රශ්න ගොඩක් තියෙනවා. මට නම නම් දන්නවා චමාල්කා සෙවුමිනි. වයස නම් 25යි. කොහොමද වීඩියෝ එඩිට් කරන්නේ? මම TikTok එකෙන් තමයි වීඩියෝ එඩිට් කරන්නේ. ඒ කියන්නේ normal cam එකෙන් වීඩියෝස් අරගෙන TikTok එකෙන් තමයි වීඩියෝ ටික එඩිට් කරලා දාන්නේ. ස්ටුඩියෝ එකක් තියනවද නැහැ. ගම මැදවච්චිය. මැදවච්චිය නෙමෙයි ඉතින්. මැදවච්චිය ඉඳලා කිලෝමීටර් 15ක් විතර ඇතුළට එන්න ඕනේ. සහෝදර සහෝදරිය ඉන්නවද කියලා අහලා දෙනවා. සහෝදර සහෝදරිය ඉන්නවා. ඊට පස්සේ අහලා දෙනවා තෙනුජි නිතාරා වයස වීඩියෝ කරන්න හිතුවේ ඇයි? ආසම කෑම, ආසම බීම, ආසම සතා, ආසම කීය වසරටද ඉස්කෝලේ ආතල් සිද්ධියක් ඉස්කෝලේ හිටපු එපාම කරපු ළමයි. අම්මෝ ප්‍රශ්න ගොඩක් මම ඒකට වැදගත් කියන්නේ එකකට උත්තර දෙන්නම්. වීඩියෝ කරන්න හිතුවේ ඇයි? මට හිතුණා මං කරා. ඉතින් මම ඉගෙන ගන්න දෙන්නේ මේක. ඒ නිසා මම වීඩියෝ කරන්න හිතුණා. වීඩියෝ කරා. මගේ වයස 25යි. ලියන ගමගේ සුජිත් ආල් තියෙනවා. ඕලවල් රිසල්ට් කොහොමද කියලා. ඕලවල් රිසල්ට් මගේ A4යි C4යි B1යි. ගම මැදවච්චිය ස්කූල් එක මගේ ස්කූල් 3ක් තියෙනවා. මම ආසම ස්කූලේ ග්‍රවුන්ඩ් එකේ තමයි මම මේ වීඩියෝ කරන්නේ. ඊට පස්සේ තියෙනවා මොලේ යන දේශාන් සුරවීරහල් කියන සිසකේ ෂිෆ්ට් කියලා දාලා දෙනවා. යාපහුව නේද මේ? ඔව් යාපහුවේ ෆොටෝස් ටිකක් තමයි මම දාලා තියෙන්නේ. BTS vlog එකක් ඕනේ. වයස කීයද කියනවා? වයස 25යි. රිද්මි අවිෂ්කා අහලා තියෙන එක. පෙෂිකා කුමාරි අහලා තියෙනවා. දෙවෙනි පික් එකේ ගල යට ඉන්නේ කවුද කියලා. ගල යට ඉන්නේ අයියා. ඊට පස්සේ රස්ති කියලා කෙනෙක් අහලා තියෙනවා කොහොමද ෆොටෝ එඩිට් කරන්න කියලා. ෆොටෝ එඩිට් කරන්නේ මම ෆෝන් එකේමයි. කියන්නේ iPhone එකෙන් ෆොටෝ ගහලා ෆෝන් එකේම තමයි ඇප් එකක් අරගෙන නැහැ. ඒකට ෆොටෝ එඩිට් කරන්න වෙනම. එරංග තේනුවර අහලා තිනවා ඔයා බැඳලාද කියලා. ඒතර මම තාම හදලා නැහැ.
ඊට පස්සේ සචි අහලා තිනවා ක්‍රෂ් එකව සෙට් කරගන්නේ කොහොමද කියලා. ක්‍රෂ් එකව සෙට් කරගන්නේ මම නම් ක්‍රෂ් එකට පේන්නේ ස්ටේටස් දැම්මා. ඊට පස්සේ එයා අහුවා ඔයාගේ ක්‍රෂ් එක කවුද කියලා. ඊට පස්සේ ඉතින් මම යාට කිව්වා කෙලින්. එහෙනම් තමයි ක්‍රෂ් එකව සෙට් කරගත්තේ. සෙට් කරගත්තේ. ඔව්. ඊට පස්සේ සිංගල්ද කියලා අහලා තියෙනවා. ඊට පස්සේ රුවන්ති අහලා තියෙනවා කවුරුත් වගේ විකාර අහන්නේ ඔයා ඔයාගේ ගමන යන්නක් කියෝ හැමදාම අපිට ආදරේ නෑ. අනේ මං හරිය ආදරේ වලට ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝස් බලනට ගොඩාක් පිං. මම හිතන්නේ ඉච්චර තමයි මට ඇවිල්ලා තියෙන ප්‍රශ්න. අනිත් ඒවා වැරද්දක් නැති ඒවා අය අපහු නේද කියලා හිතනවා. ඔය අපහු ගිහින් ඒකට මම උත්තර දුන්නා. එච්චර තමයි මට ඇවිල්ලා තියෙන ප්‍රශ්න. ඉතින් ඔයාලා තව ප්‍රශ්න තියෙනවා නම් මම මේ දාලා තියෙන පෝස්ට් එකට යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න මොනවද තියෙන ප්‍රශ්න කියලා. ඉතින් එහෙනම් තමයි මගේ Q&A vlog එක. ඉතින් තව මොන හරි දැනගන්න ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ එක බලන් හිටියට ගොඩාක් ස්තුතියි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මම ආදරේ ඔයාලා හැමෝටම. එහෙනම් අදට ගිහින් යන්නම්. බයි. අද ගහින හැම වෙලේ නුඹවමයි මා පැතුවේ හිම කන්දකින් සඟවා ගන්න බෑ